අයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම ඉතින් වෙනදා වගේම අදත් හරිම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මගේ අනු සොයින් ජර්නි YouTube නාලිකාවට. ඉතින් අද මම ෂෙයා කරගන්න යන්නේ මගේ ආධුනික අය අපේ දන්න අයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් මේවා බලනවා. ඉතින් ගොඩක්ම ආධුනික අයට ගොඩක්ම වැදගත් ඒ කියන සිම්පල් පැටර්න් එකක් තමයි අද කරන්නේ. ඉතින් අද මම සකස් කරගන්න මේ නිර්මාණය කරගන්න මේ ගවුම තනි පැත්තේ ෂර්ට් කොලරේ සහිත A-line ගවුමක්. සාමාන්‍ය විදියට පොඩ්ඩක් උඩින් පෆ් කරපු අතක් යොදාගත්ත කොට අතක් යොදාගත්ත A-line ගවුමක් තමයි මම අද නිර්මාණය කරගන්නේ. ඉතින් අද මම මේ ඔයාට කියලා දෙන මේ පැටර්න් එක ඔයාගේ රෙදි මතම තියාගෙන උනත් කපා ගන්න පුළුවන්. ඇඳලා කපා ගන්න පුළුවන්. ඉතින් මම මේ සඳහා භාවිතා කරන්නේ මගේ මූලික පතරම. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ මූලික පතරම මුලින්ම ඔයාගේ රෙදි මත ඇඳගෙන මේ ගවුම සකස් කරගන්න. ඉතින් මම මේ පේපර්ස් භාවිතා කරන්නේ ඇත්තටම ඔයාලට පුළුවන් මට ලේසියෙන්ම ඒක එතකොට පැහැදිලි කරන්න. දැන් අපි රෙද් දෙකක් තියලා සකස් කර ගන්නකොට රෙදි මත පැහැදිලි වෙන්න, ඒ කියන්නේ පැහැදිලිතාවය ගොඩක් අඩුයි. ඉතින් මේක ඔයාට රෙද් දෙකම ඇඳලා කපනවට වඩා ඒක බලනවට වඩා ඔයාට හරිම සුපැහැදිලිව බලා ගන්න පුළුවන් මෙහෙම පේපර් එකක මම ඇඳලා ඒක පැහැදිලි කරනකොට. ඉතින් මේක ඔයාට එතකොට කිසිම ඩවුට් එකක් නැහැ කොහෙදිවත්. ඉතින් ඔයාට හරිම පැහැදිලිව මේක ඔළුවට දා ගන්න පුළුවන් නිසා තමයි මම මේ විදිහට මේක පාවිච්චි කරන්නේ. ඉතින් දැන් අපි මෙන්න මේ විදිහට මගේ මූලික පතරම මෙන්න මෙහෙමම මම මේ පේපරේ පිටපත් කරගන්නවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා ඇඳුම මසා ගන්න ෆැබ්‍රික් එක මත ඔයාගේ මූලික පතරම මේ විදිහට ඇඳ ගන්න. ඉතින් ඔයාට පුළුවන් මේක තව දුරටත් තිරස් රේඛා ටික ඒ වගේම අපේ ඩාට්ස් මේ සියලු ස්ථාන හරියටම ලකුණු කරගන්න. ඊට පස්සේ ඒවා හරියටම ලකුණු කරගත්තම ඔයාට කිසිම වැරදීමක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ මූලික පතරම ඔයා ඒ කියන්නේ ඔයාගේ මූලික පතරමක් තියෙන ඔයා ඒක පාවිච්චි කරලා නම් අඳින්නේ. නමුත් ඔයා මූලික පතරමක් නැහැ. ඔයාගේ ෆැබ්‍රික් එක මතම දැන් ඔයා මූලික පතරම ඇඳ ගන්නවා නම් ඉතින් ඒක ඔයාට ප්‍රශ්නයක් නැහැ. තිරස් රේඛා කොහොමත් ඔයා ඇඳ ගන්නවා. ඔයාගේ අත්කට වක්‍රය හැඩ වෙන තැන ඔයා ඇඳ ගන්න දන්නවා. ඔයාගේ ඩාට්ස් එන තැන් ඔයා දන්නවා. ඉතින් ඒ විදිහට ඔයාගේ සම්පූර්ණ පතරම ඇඳ ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේ සියලු කොටස් අපි පිටපත් කරගත්තට පස්සේ අපිට පුළුවන් වාටි රේඛාවෙන් ඉස්සරහට. ඒ කියන්නේ අපි වාටි රේඛාවේ වාටියේ කෙළවර සිට ඉදිරියට අඟල් 3ක ප්‍රමාණයක් ලකුණු කරගන්නවා. ඒ ලයින් ඇඩේ ඇඳ ගන්න. ඉතින් ඊට පස්සේ පුළුවන් අපිට ඉන රේඛාවේ සිට අපි අර ඉදිරියට ඇඳගත් අඟල් 3 දක්වා දික් කරගත් ඒ කොටස දක්වා ඒ ලයින් හැඩය මෙන්න මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් යට වාටියෙන් අඟලක් හෝ අඟල් භාගයක් අර ඒ ලයින් හැඩය පැත්තේ යට වාටි කෙළවරින් අඟලක් හෝ අඟල් භාගයක් ඉහළට ඔසවලා ඔන්න අපේ වාටිය හැඩ කරලා ඇඳ ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් මෙතනදී අපි අංශ ඩාටයත් ලකුණු කරගන්න ඕනේ. ඒ වගේම සිරුර සිහින් කාන්තාවක් නම් ඉන ඩාටයත් ලකුණු කරගන්න. දැන් මෙතනදී ෆ්‍රන්ට් සයිඩ් එකට අපේ උදරය විශාල කාන්තාවක් ඉන්නවා නම් එයාට අපේ වේස්ට් ඩාට් එක පාවිච්චි කරන්න එපා. ඉතින් එහෙම වුණාම වෙන්නේ තවත් උදරය කැපිලා වැඩිපුර ඉදිරියට නෙරලා පේනවා. ඉතින් එහෙම නිසා එයාට ෆ්‍රන්ට් එකේදී වේස්ට් ඩාට් එකක් නිර්මාණය කරගන්න එපා. නමුත් අංශ ඩාටය දෙන්න. අංශ ඩාටයේදී බස්ට් එක සහ ඉන්න ළඟ හොඳට හැඩට පේන එක හොඳට වැඩි කරලා පෙන්නනවා අපේ අංශ ඩාටයෙන්. ඉතින් ඒක නිසා එහෙම පාවිච්චි කරන්න පුළුවන්. මෙහුම් වාසි දෙද්දී දැන් අපි තිරස් මිමි වලට මෙහුම් වාසි එකතු කරලා නැහැනේ. බුරුල අඟල් භාගයේ විතරයි මෙතනදී මම මගේ පතරම එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා රෙදි මත තියලා කපා ගන්නකොට බුරුල සහ මෙහුම් වාසි දෙකටම අඟලක් තියලා කපා ගන්න පුළුවන් තිරස් මිමි වලට. ඒ වගේම අපේ සිරස් මිමි වලටත් අපි ඒ විදිහටම තමයි තියාගන්නේ. අඟල් භාගයක මෙහුම් වාසියක් එකතු කරනවා සියලු උස මිමි වලට. රැගල් උසටත් අපි මෙහුම් වාසි අඟල් භාගයක් එකතු කරනවා
ආර උරහිස මුට්ටු සඳහා. දැන් මෙහුම් වාසි තබා ගැනීමේදී අපි මෙහුම් වාසි අපේ පාත්‍රමට එකතු කරලා නැත්නම් අපිට අනිවාර්යයෙන්ම රෙද්දට මෙහුම් වාසි තියාගන්න ඕනේ. ඉතින් දැන් මම මෙතනදී මෙහුම් වාසි එකතු කරලා නැහැ. ඉතින් මම යට වාටියට මෙහුම් වාසි අඟලකුත් අංශයට මෙහුම් වාසි අඟල් භාගයකුත් නෙක් එක පැත්තට අඟල් කාලකුත් මෙහුම් වාසි තියාගන්න. මම අත්කටට මෙහුම් වාසි එකතු කරන්නෙත් නැහැ. මගේ උරහිසට මෙහුම් වාසි එකතු කරන්නෙත් නැහැ. මොකද මගේ පතරමේ උරහිසට මෙහුම් වාසි එකතු කරලා තමයි ඇඳගෙන තියෙන්නේ. ඉතින් දැන් මේ තියෙන්නේ මගේ ෆ්‍රන්ට් එකේ සම්පූර්ණ ෆ්‍රන්ට් කොටස නැම්මට කපාගත්ත සම්පූර්ණ ෆ්‍රන්ට් කොටස. ඉතින් අපි මේකට ප්ලැකට් එකක් දාගන්නවා. දැන් මගේ මේ නැම්මට තියෙන නෙක් ලයින් එකේ ඉඳලා දකුණු පැත්තට අඟල් භාගයක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඒ නෙක් එකේ සිට, ඒ කියන්නේ නෙක් එකේ මුල සිට නෙක් ගැඹුරු සිට අඟල් 3.5 විතර පහළට අපි ලක්ෂයක් ලකුණු කරගෙන අර අඟල් භාගයේ සිට මේ පහළට ලකුණු කරගත් ලක්ෂය දක්වා ෂේප් එකක් ඇඳ ගන්නවා. එතකොට V ෂේප් එකක් තමයි එන්නේ. ඊට පස්සේ මගේ ප්ලැකට් එකේ උස මම ලකුණු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මගේ ප්ලැකට් එකේ උස නෙක් ගැඹුරේ ඉඳලා බැලුවම පපු මුදුන හෝ එහෙම නැත්නම් රැගල් උස රේඛාවත් පපු මුදුන රේඛාවත් අතර දක්වා වුණත් මට ප්ලැකට් උස සකස් කරගන්න පුළුවන්. ඉතින් මම අර V ෂේප් එක කපලා අයින් කරගන්නවා. මොකද මගේ V ෂේප් එකක් ඕනේ. මම එක පිටක යන නෙවෙයි මේක මහගන්නේ ඉස්සරහා ඕපන් එකේ ප්ලැකට් එක මහන්නේ. ඉතින් ප්ලැකට් එක V ෂේප් එකක් ඇවිල්ලා කොලර් එක අල්ලන්න තමයි මම ප්ලැකට් එකක් මහගන්නේ. ඊළඟට මම මගේ පිටුපස පළුව සකස් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මගේ පිටුපස පතරම අරගෙන මම මගේ ෆැබ්‍රික් එක මත මෙන්න මේ විදිහට තියාගත්තා. එතකොට ඔයාටත් පුළුවන් ඔයාගේ ෆැබ්‍රික් එකේ පිටුපස පළුව ඇඳ ගන්න. ඉතින් ඔයා ඕපන් එකක් තියෙනවා නම් අපේ පතරම ඇඳ ගන්න කලින් අඟල් භාගයක් විතර ඉඩ අතහැරලා ඒක රේඛාවක් සිරස් රේඛාවක් ඇඳලා ඉතින් එතනින් එහාට පුළුවන් ඔයාගේ පිටුපස පළුවේ සම්පූර්ණ සිරස් මිමි තිරස් මිමි ලකුණු කරගනිමින් ඇඳ ගන්න. ඉතින් මම මෙතනදී මගේ සම්පූර්ණ පිටුපසට මම මුට්ටුවක් යොදා ගන්නේ නැහැ. කැමති නම් ඔයාට ෂිපර් එකක් උනත් යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අංශයට ෂිපර් එකක් යොදා ගන්න පුළුවන්. නැත්නම් ෂිපර් එකක් නැතුව බුරුලක් තියලා මහ ගන්නත් පුළුවන්. ඉතින් මම පොඩි බුරුලක් තියලා තමයි මහ ගන්න. ඒක නිසා මම ෂිපර් මුකුත් යොදා ගන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මම පිටුපස පළුවත් නැම්මට කපා ගන්නවා. ඉතින් මගේ පිටුපස පළුව නැම්මට කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාටත් පුළුවන් ඒක ඒ විදිහටම කරගන්න. ඊට පස්සේ මේ විදිහටම අර ගයිඩ්ලයින්ස් ටික ඇඳ ගන්නවා. ඉතින් මම මේකෙදි වේස්ට් ඩාට් එකක් පාවිච්චි කරනවා පිටුපස පළුවට. ඒ වගේම කොලරයක් සකස් කරගන්න නිසා මූලික කර පළල තියෙනවා සහ පිටුපස මූලික කර ගැඹුරු විදිහට අඟල් 1.5ක් උනත් පහත් කරගන්න පුළුවන්. ඉතින් මම පිටුපස උරහිසින් අඟල් භාගයක් ඉහළට ඔසවනවා. මගේ දැන් පිටුපස පළුවේ මගේ අර ඉදිරිපස පතරමේ විදිහටම මගේ සියලු උස මිමි වලට මම අඟල් භාගයක මැහුම් වාසියක් එකතු කරමින් තමයි සියලු උස මිමි සකස් කරගෙන තියෙන්නේ. ඒ වගේම මගේ තිරස් මිමි වලට මම බුරුල අඟල් භාගයක් එකතු කරගෙන තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් බුරුල සහ මැහුම් වාසි දෙකම අඟලක් විදියට එකතු කරගෙන අඟලක් හෝ අඟල් එකමාරක් එකතු කරගෙන තිරස් මිමි ලකුණු කරගන්න පුළුවන්. ඒ වගේම මැහුම් වාසි අඟල් භාගයක් අවශ්‍ය නම් අපේ මිමි වලටම එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි උරහිස කපා ගන්නකොට උරහිස පැත්තෙන් අඟල් භාගයක මෙහුම් වාසියක ඉඩක් තියාගනිමින් කපා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මගේ ඒ උරහිසට මෙහුම් වාසිය අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මම පතරමට තියාගෙන තිබුණ නිසා. ඉතින් මම මෙතනදී මේක කට් කරගන්න කලින් මම උරහිසින් අඟල් භාගයක් ඔසවනවා. මොකද සාමාන්‍ය ගොඩාක් මහත සිරුරක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය සිරුරක්. ඉතින් ඒක නිසා මම එයාගේ පිට ගොඩක් නැහැ, බෙල්ල ගොඩක් මහත නැහැ. ඉතින් ඒක නිසා මම උරහිසින් අඟල් භාගයක් විතරක් ඔසවනවා. මම කොලර් එකක් යොදා ගන්න නිසා.
ඉතින් අපි දැන් පතරමේ ඩාට්ස් අගය තියාගෙන තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි අංශයට ඩාට් අගය එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ ඊළඟට තියාගෙන තියෙන ඩාට් අගය අපි පතරමට එකතු කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ෆැබ්‍රික් එකේ ඇඳ ගන්නා රෙදි කොටසට අපේ ඒ ඩාට් මසා ගන්නවා නම් ඩාට් අගය එකතු කරගෙන තමයි කට් කරගන්න ඕනේ. ඉතින් අපි අර ෆ්‍රන්ට් එකේ කරා වගේම යටවාටියට අඟලක්, ඒ වගේම අංශයට මෙහෙම වාසි අඟල් භාගයක්, ඒ වගේම නෙක් ලයින් එකකට අඟල් කාලක් විදිහට අපි මේකෙදී මෙහෙම වාසි එකතු කරලා තමයි කට් කරගන්නේ. ඉතින් අපි අර මම කලින් කිව්වා වගේ උර හිසට අඟල් භාගයක් වැඩි කරගන්න ඕනේ. උර හිස අඟල් භාගයකින් ඔසවන්න ඕනේ පිටුපස පළුවේ. ඉතින් මේක කළා නොකළා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේකෙදී උර හිස අඟල් භාගයක් ඔසවනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ පිටුපස පළුවත් කපා ගත්තා. ඉතින් දැන් පිටුපස පළුවෙත් වැඩ ටික ඉවරයි. ඉතින් අපිට තියෙන්නේ ප්ලැකට් එක, කොලරය ඒ ටික සකස් කරගන්න තමයි. ඉතින් අපි දැන් බලමු ප්ලැකට් එක කොහොමද සකස් කරගන්නේ කියලා. ඉතින් දැන් අර මම කිව්වනේ මුලින්ම අපේ නෙක් ගැඹුරේ සිට ඉදිරිපස නෙක් ගැඹුරේ සිට අවශ්‍ය ප්ලැකට් උස ලකුණු කරගත්තා. ඉතින් අපිට පුළුවන් දැන් කර ගැඹුරේ සිට ඒ ලකුණු කරගත් ලක්ෂ්‍ය දක්වා අවශ්‍ය දුර මැන ගන්නවා. දුර මැනගෙන ඒ වගේ දුර වගේ දෙගුණයක රෙදි කොටසක් තමයි ගන්න ඕනේ. ඉතින් ඒ හිතන්න අපි 8ක් දිගයි නම් අපේ ප්ලැකට් එකේ උස 16ක් අරගන්න ඕන. තව අඟල් 2ක් විතර වැඩිපුර එකට එකතු කරලා දිග සකස් කරගන්න ඕනේ. අපේ එතකොට පළල විදිහට ගන්නකොට අපිට පුළුවන් අඟල් 3ක් 2කමාරක් 2යි 3 කාලක් වගේ Taman කැමති පළලක් ගන්න. මම මේක මහන වීඩියෝ ක්ලිප් එකක් ඔයගලන්ට දාන්නම්. යාළුවනේ ඔන්න ඉතින් මම අත පළල හොයාගන්න එක ක්‍රමයක් පාවිච්චි කරන්න යන්නේ. දැන් මේ තියෙන්නේ මගේ පිටු ෆ්‍රන්ට් කොටස. ඉස්සෙල්ලා මම ෆ්‍රන්ට් කොටසේ ඔයගලන්ට අත පළල හොයාගන්න හැටි පෙන්නන්නම්. දැන් මම මෙතන මැහුම් වාසි තියාගෙන නැහැ කියලා හිතමු. මැහුම් වාසි භාගයක් ඔන්න මම ඉස්සරහට තියාගත්තොත් මගේ මැහුම් වාසියක් මෙතන තියෙන්නේ මැහුම් වාසිය මම අරගෙන නැහැ. දැන් පිට මේ පැත්තටත් මැහුම් වාසිය අරන් නැහැ. ඉතින් මම මෙන්න මේ කෙළවරේ ඉඳලා මෙන්න මේ කෙළවරට දැක්කද? මෙතනට සහ මෙතන දුර ගණනය කරගන්නවා. එතකොට මගේ තියෙනවා 5 මාරක්. මගේ ෆ්‍රන්ට් එකේ තියෙනවා ෆ්‍රන්ට් එකේ 5 මාරක් තියෙනවා. දැන් අපි බලමු බෑක් කොටසේ කොහොමද අත පළල කීයද තියෙන්නේ කියලා. ඉතින් බෑක් කොටසේ අත පළල තියෙනවා 6යි කාලක්. දැන් ඉතින් මේ ඉදිරිපස 5යි 5 මාරත් පිටුපස පළුවේ 6යි කාලත් අන්නේ කොටස් දෙක අපි එකතු කරගන්නවා. එකතු කරගෙන ඒකට වැඩිපුර තව අඟලක් තව එකතු කරගන්නවා. ඉතින් ඒ එකතු කරගත්ත අගට වැඩිපුර අඟලක් එකතු කරගන්න. ඒ අඟල තමයි අතේ මැහුම් වාසි වෙන්නේ. ඉතින් එතකොට දැන් 11යි 3 කාල 12යි 3 කාල බවට පත් වෙනවා. ඉතින් මේ අගය තමයි අපේ සම්පූර්ණ අත පළල විදියට ගන්න. ඉතින් අපි ඔක අත ඇඳලා දෙපසට ඇඳගෙන යනකොට ওই 12යි 3 කාල දෙකට බෙදාගෙන ඒ අගය තමයි පාවිච්චි කරන්නේ. ඉතින් දැම්මම අත ඇඳ ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න මගේ අතේ සම්පූර්ණ උස විදියට අඟල් 7ක් ගත්තා. ඊට පස්සේ අපි ක්‍රවුන් උස ලකුණු කරගෙන ඊට පස්සේ තමයි අත පළල ලකුණු කරගන්නේ. ඉතින් මෙතනදී මේ 12යි 3 කාල මම දෙකට බෙදා ගන්නවා. ඉතින් දෙකට බෙදා ගත්තාම 6.3ක් විදිහට ආසන්නගේ විදිහට මම පැත්තකට ගන්නවා. දැන් අපි අත පළල ලකුණු කරගන්න කලින් අපි ක්‍රවුන් උස හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ කැප් උස, අතේ කැප් උස. අතේ කැප් උස හොයාගන්නේ ගොඩක් වෙලාවට අපේ උරහිස තියෙනවනේ. අන්න උරහිස අගය හතරට බෙදලා එන අගය තමයි අපේ කැප් උස වෙන්නේ. ඉතින් ඔය දැන් මාක් කරගත්ත ස්ථානය තමයි මගේ කැප් උස. එතකොට ඔය කැප් උස ඇඳගත් ලකුණු කරගත්තු ලක්ෂ්‍යයේ සිට අපි දෙපැත්තට තමයි අත පළල ලකුණු කරගන්නේ. අර 12යි 3 කාල දෙකට බෙදුව අගය ලකුණු කරගන්නේ දෙපසට 6.3 ගානේ දෙපසට අපි ඔන්න ඕක ලකුණු කරගන්නවා. ඉතින් මම මෙතනදී අර ක්‍රවුන් උස කියන දේ අපිට සකස් කරගැනීමේදී සම්මත මිම්මකට වුණත් යන්න පුළුවන්. මේක කෙනෙකුට ගැලපෙන්නත් පුළුවන්, නොගැලපෙන්නත් පුළුවන්. මේක ගොඩක් වෙලාවට කෙනෙක්ගේ උරහිසයි අතයි ඔක්කොම එක වගේ වෙන්නේ නැහැනේ. ඉතින් එහෙම වෙන ප්‍රමාණ කියන්නේ වෙනවා කියන එක ගොඩාක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ ඉතින්.
ඉතින් අර මේ ස්ක්‍රීන් එකේ පේනවා වගේ සම්මත මිමි වලට අපිට යන්න පුළුවන්. ඉතින් අපිට කෙනෙක්ගේ හදිසිය අතපසු වුණොත් එහෙම මෙෂර්මන්ට් ගන්න. ගොඩක් වෙලාවට අපි සම්මත මිමි chart එකකට ඇඳුම් අහනකොටත් අපි යන්න ওই දේවල් තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ අත ක්‍රවුන් උස හොයාගන්නේ. ඉතින් ওই විදිහට තමයි. අයින් පස්සේ දැන් ඔයාලට පුළුවන් අපේ අර අපි අඳින අර ත්‍රිකෝණාකාර රේඛා දෙක දෙපසින් ඇඳගෙන අපි වෙනදා අත ඇඳ ගන්න විදිහටම ඔන්න අපි මේ අත ඇඳ ගන්නවා. ඉතින් මම අතේ මගේ අත මුදුන පොඩි පෆ් එකක් තියෙනවා. මම පොඩ්ඩක් පෆ් කරනවා. ඉතින් පෆ් කරන නිසා මගේ දැන් අර මුදුනේ සිට ඉහළට අඟල් දෙකක දෙකමාරක් දෙකමාරක් තුනක් උපරිමයේ තුනක් පමණ අපි අත ඔසව ගන්නවා අර මුදුනෙන්. ඊට පස්සේ මම දැන් අර අතේ අර වක්‍රය ඔක්කොම අත්කට වක්‍රය ඇඳගෙන ඊට පස්සේ තමයි අර උඩ ටික හැඩ කරලා ගන්නෙ. ඉතින් ඔයා මේක මම මේක රූප සටහන අඳිනවා. ඔයාට පුළුවන් ඒක බලාගෙන ඔයාට ඔයාගේ අත සකස් කර ගන්න. දැන් අත් අග වටය දෙකට බෙදලා අපේ මේ මැදින් අපි අඳගත්ත අර මධ්‍ය රේඛාවේ සිට දෙපසට අත අග වටය දෙකට බෙදුවා වගේ ලකුණු කරගන්නවා. ඉතින් ලකුණු කරගෙන අපිට තියෙන්නේ අත සම්පූර්ණ කරගන්න එක තමයි. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ කොටස රෙදි මන්දමුණත් කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේක බ්ලොක් එකක විදිහට බ්ලොක් එකක් විදිහට පේපර් එකක ඇඳලා අපිට ඒක රෙද්ද මත තියාගෙන උනත් කපා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අපේ A line ගවම නිර්මාණය කරගන්න. ඉතින් පිටුපස්සේ අපේ ඩාටය මසා ගන්න, ඉදිරිපස ඩාටය මසා ගන්න, ඒ වගේම අත කරගන්න, ඒ වගේම දැන් අපේ කොලරය සකස් කරගන්න ඕනේ. ඉතින් අතත් සකස් කරගත්තා. කොටස් ටිකම සකස් කරනවා. දැන් අපි බලමු කොලරය සකස් කර. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ අපි අර තනි පැත්තේ ෂර්ට් කොලරය නිර්මාණය කරගන්න. ඉතින් මේකට අපි ඉස්සෙල්ලාම පාවිච්චි කරගන්න ඕනේ ස්ටිෆ් එකක්. ඉතින් ස්ටිෆ් එක සඳහා තෝරගන්න ඕනේ ඝනකමින් ගොඩාක් අඩු ස්ටිෆ් එකක් තමයි තෝරගන්න ඕනේ. ඉතින් අපි ස්ටිෆ් එකේ තමයි මුලින්ම අපේ කොලරය ඇඳගන්නේ. ඉතින් මම මේ ගත්ත ස්ටිෆ් කොටස කියලා හිතන්න මේ තියෙන්නේ. ඉතින් මම මේ ස්ටිෆ් කොටස මේ විදිහට දෙකට නවා ගන්නවා. ඊට පස්සේ නැම්මේ සිට තමයි මම ලකුණු කරගන්නේ සියලු මිමි. නැම්මේ සිට දකුණු පසට. ඉතින් අපි දැන් මුලින්ම පාවිච්චි කරන්න ඕනේ අපේ මිමි ටික භාවිතා කරන්න ඕනේ මේ සඳහා. ඉතින් අපි කරන්නේ අපේ උරහිස් දෙක මූට්ටු කරපු අපේ සම්පූර්ණ කරවටය ඉදිරිපස සහ පිටුපස කියන කරවටය අපි මැන ගන්නවා. අපේ උරහිස මූට්ටු කරගත්තට පසු තමයි අපි කරවටය මැනගන්නේ. ඊට පස්සේ ඒ මැනගත් කරවටය දෙකට බෙදලා එන අගය අපි මෙන්න මේ නැම්මේ සිට දකුණු පසට ලකුණු කරගන්නවා. ඉතින් අපේ කොලරේ උස ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට් එකක් විදිහට අපි ගන්නේ කොලර් බෑන්ඩ් එක 1 කාලකුත් කොලර් ෆ්ලැප් එක 1.3 කාලකුත්. ඉතින් අඟල් දෙකක් වුණත් ගන්න පුළුවන්. ඉතින් නව විලාසිතා කරනකොට අපිට මේ ප්‍රමාණයන් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ ඇඳගත් රේඛාවේ සිට ඉහළට අඟල් 1 කාලක් ලකුණු කරගන්නවා නැම්ම පැත්තෙන් සහ අනෙක් පැත්තෙන්. ඉතින් ඊට පස්සේ මගේ මේ දකුණු අත පැත්තෙන්, ඒ කියන්නේ දකුණු පැත්තෙන් මම පහළ සිට ඉහළට අඟල් භාගයක් ලකුණු කරලා අපි ඒ අඟල් භාගයේ මගේ නෙක් එකේ අර ගෙවිගෙන යන විදිහට යට රේඛාව දක්වා ෂේප් කරලා ඇඳ ගන්නවා. පොඩි වක්‍රයක් තියලා අපි ඒක ඇඳ ගන්නවා. ඊට පස්සේ මම දැන් අර මැද ඇඳගත්ත රේඛාවේ කොලර් බෑන්ඩ් එකේ සිට එතකොට අර ඇඳගත්ත ටිකේ අපි ඇඳගත්ත තැන ස්ථානයේ සිට අඟලක් අපි අතුල් පැත්තට ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන මෙන්න මේ විදිහට කැමති නම් වක්‍ර කරලා ඇඳ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොටු හැඩයට උනත් තියා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති විදිහට කොලර් එකේ හැඩය හදා ගන්න පුළුවන්. දැන් අපි අර කොලර් ෆ්ලැප් කියන කොටස තමයි සකස් කරගන්නේ. ඉතින් මම මේ ෆ්ලැප් එකේ සිට ඉහළට අඟල් භාගයක් ඔසවනවා. මෙන්න මේ විදිහට අඟල් භාගයක් ඉහළට ඔසවනවා. ඉතින් ඊට පස්සේ අර භාගයේ ඔසවපු තැන සිට දකුණු පසට තවත් අඟල් කාලක් ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අර කොලර් ෆ්ලැප් එක නැම්මේ පැත්තේ සිට අන්න මේ විදිහට හැඩ කරලා අර අඟල් කාල දක්වා දික් කරපු පැත්තට ඇඳ ගන්නවා.
ඊට පස්සේ ඇඳගෙන ඔයාට පුළුවන් අර අපි හැඩ කරලා ඇඳගත්තනේ අඟලක් ඇතුළට කරලා කොළ බෑන්ඩ් එකේ අන්න ඒ ස්ථානයේ දක්වා මෙන්න මේ විදිහට දික් කරන්න පුළුවන් අපේ රේඛාව හොඳට ඇඳ ගන්න පුළුවන් රූල පාවිච්චි කරමින්. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මේක වටේටම කට් කරගන්න. දැන් මේක අපි ඇඳගෙන තියෙන්නේ පේපර් ස්ටිෆ් එකකනේ. ඉතින් අපිට පුළුවන් මේ කොටස කට් කරගෙන රෙදි කොටස් දෙකක් අරගෙන, ඒ කියන්නේ අපි ඝනකමට තියෙන්න ඕනනේ කොහොමත් අපි රෙදි කොටස් දෙකකනේ මේක නිර්මාණය කරන්නේ. ඉතින් රෙදි කොටස් දෙකක් නැම්මට අරගෙන මෙන්න මේ නැම්මට හෝ එහෙම නැතුව අපි සම්පූර්ණ රෙදි කොටස් දෙකක් අරගෙන මෙන්න මේ පේපර් ස්ටිෆ් කොටස අලවගෙන අපි අලව ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ කොළ එක මසාගෙන යන්න. ඉතින් මේ කිය කලින් අනිත් කොළස් වල වගේ වෙන වෙනම බෑන්ඩ් එක සහ ෆ්ලැප් එක වෙන වෙනම නිර්මාණය වුණේ නැහැ. තනි පැත්තේ කොළරයක් විදිහට තමයි මේක නිර්මාණය කරගන්නේ. ඉතින් මේකත් හරිම ලේසි පහසුයි. ඉතින් අර මසා ගන්න විදිහටම මේ කොළරේ මසා ගන්න පුළුවන්. ඔන්න දැන් අපි මසා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම අපේ ෆ්‍රන්ට් සහ බෑක් වල ඩාර්ට්ස් මසා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඩාර්ට්ස් මසා ගැනීමේදී ෆ්‍රන්ට් එකේ අංශ ඩාර්ටේ මසා ගන්නවා. ඊට පස්සේ අපේ ෆ්ලැකට් කොටස අල්ල ගන්නවා. ඊට පස්සේ බෑක් කොටස අරගෙන බෑක් එකේ වේස්ට් ඩාර්ට් එක මසා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් ප්ලැකට් එකත් අල්ලගත්තට පස්සේ අපේ උරහිස් දෙක මූට්ටු කරගන්නවා. ඊට පස්සේ උරහිස් දෙක මූට්ටු කරගෙන ඒවා ඕවර්ලොක් කරගෙන අපිට තියෙන්නේ අපේ අත් කොටස් දෙක සකස් කරගන්න. ඉතින් අත් කොටස් දෙකේ පෆ් කරන්න අවශ්‍ය තැන පෆ් කරලා අතේ වාටිය මසාගෙන අපිට පුළුවන් අත මූට්ටු කරගන්න ඇඳුමට. ඊට පස්සේ ඔයාට පුළුවන් අපේ කොළ එක සකස් කරගන්න. කොළ එක සකස් කරගෙන අපිට පුළුවන් සම්පූර්ණ කරවටය සාමාන්‍ය නූලකින් ගසාගෙන යනවා. කොළර එක අල්ල ගන්න කලින් සාමාන්‍යයෙන් දැන් අපි හිතමු අඟල් කාලටනේ අපි මැහුම් වාසියක් තියන්නේ කොළර එකට. ඉතින් මේ අඟල් කාලයේ ප්‍රමාණයට අපි නිකන් නූලක් ගසාගෙන යන්න ඕන. මොකද බයස් අතට කැපිලක් තියෙනවා අපේ ඇඳුම් කොටස්. ඉතින් එහාට මෙහාට ඇද වෙලා කොළර එකේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් නිසා තමයි අපි එහෙම මුලින් නූලක් ගසාගන්නේ. ඉතින් අපිට පුළුවන් එතකොට ওই නූල දිගේ අපේ කොළර එක ලස්සනට නිමා කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ සයිඩ් සීම් දෙක මසාගෙන ඒවා ඕවර්ලොක් කරගෙන වාටි කොටස් මසාගෙන ගවුම සම්පූර්ණයෙන්ම මසාගෙන නිම කරගෙන අපිට හොඳ නිමාවක් දකින්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාටත් පුළුවන් මේ ගවුම ලස්සනට මහලා හැඩ බලන්න. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම අලුතින් channel එකට සම්බන්ධ වෙන කෙනෙක් නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ආයෙත් ඉක්මනින්ම දවසක හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට මම ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. එහෙමනම් ඔයගොල්ලන්ට සුබම සුබ සතියක් වේවා.